අපේ උරුමයන් ගැන වගේම අපේ අතීත තොරතුරු ගැන කතා කරන මාහින්න YouTube channel එකට ඔබව සාදරයෙන් පිළිගන්නවා. අපිත් එක්ක දිගටම රැඳිලා ඉන්න. අපිව subscribe කරන්න. පහුගිය කාලේදී අපි වැඩිපුරම කතා බහ කළේ අනුරාධපුර ප්‍රදේශය කේන්ද්‍ර කරගෙන තියෙන අපේ උරුමයන් ගැනනේ. ඉතින් අද අපි හිතුවා අපේ රටේ තවත් අතීත රාජධානියක් වගේම වර්තමානයේ අපේ රටේ අගනුවරද වන ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ අගනගරය ගැන ටිකක් කතා බහ කරන්න. රටේ ජනාකීර්ණම නාගරික ප්‍රදේශයක් වුණත් මේ ප්‍රදේශය නම් හැබෑවටම සුන්දරයි. මේ සුන්දරත්වයට වැඩිම හිමිකාරීත්වය දරන්නේ සුන්දර දියවන්නා කුමරිය. එහෙම නැතිනම් දියවන්නා ඔය. පැරකුම්බා රජ සමයේ ශ්‍රී රාහුල හිමියන් විසින් රචනා කරන්නට යෙදුන සැලලිහිණි සංදේශය කාව්‍යයේ සුන්දර දියවන්නාව ගැන වර්ණනා කරන්නේ මෙන්න මේ විදියට. සැදි රත තඹර පෙළ රණ තිස රුන්රු ඇති විදිදිය දහර ලෙල දෙන දිගු නරුපට ඇති රැඳි රළ රැළැති හොය දියවන් නා නැමැති ඇඳිපුර අඟන පටසලු සිරි රැපැයි නිති. ඒ වගේම උන්වහන්සේ දියවන්නාවේ සුප්‍රසිද්ධ තොටුපළක් වුණ කොන්තගන් තොට ගැන සඳහන් කරන්නේ මෙන්න මේ වගේ සුන්දරම කතාවක්. පෙරව සඳ කිරණ පිපි කුමුදු මල් වටින් පරව තඹර පෙතිගිලි දිය තලා පිටින් තරව සිහි ඇතිව පරතරට යන අටින් කරව පියාසර සකි කොන්ත ගන් තොටින්. ඒ විදිහට වර්ණනා කෙරුණ දියවන්නාව අතීතයේ සිදු වූ ඉතාමත්ම ඛේදජනක සිදුවීමක් පිළිබඳ ශෝකාලාපයකුත් සංගවාගෙන නිහඬවම කල් ගෙවන බව බොහෝ දෙනෙක් දන්නේ නැහැ. අපේ ඉතිහාසය ගැන කියවෙන වංශ කතාවලට අනුව ඒ සංවේදී කතාව සිදු වෙලා තියෙන්නේ මෙන්න මේ විදියට. එකල කෝට්ටේ රාජධානියේ සේනාධිනායකයා වුණේ වීදිය බණ්ඩාර කුමරු. ඔහුගේ බිරිඳ තමයි සමුද්‍රදේවී කුමරිය. කලකදී වීදිය බණ්ඩාර කුමරුගේ දෙසවන්ට වැටෙන්නේ නරක ආරංචියක්. එනම් තම බිරිඳ සමුද්‍රදේවී කුමරිය එකල සිටි පෘතුගීසි නිලධාරියෙකු වූ දියාගෝද අරචුජෝ සමග අනියම් සම්බන්ධයක් ඇති බව. මේ පිළිබඳව වැඩිදුර සොයා බැලීමක් සිදු නොකළ වීදිය බණ්ඩාර කුමරු අහේතුක සැකයක් මත තදින් කෝප වී සමුද්‍රදේවී කුමරියව දියවන්නාවේ ගිල්වා මරා දමනු ලබනවා. ඉතින් මේ වගේ අතීත සිද්ධි මාලාවකට පසුබිමුණ දියවන්නාව අද මුළු අගනුවරම එළිය කරනවා. 1982 වර්ෂයේදී තමයි කොළඹ පිහිටි අපේ අගනුවර ශ්‍රී ජයවර්ධනපුරය වෙත ගෙනෙනු ලබන්නේ. ඒ සඳහා නව පාර්ලිමේන්තු ගොඩනැගිල්ලද ඉදි කළේ මේ සුන්දර දියවන්නාව මැද්දේ. වර්තමානයේ අපේ අගනුවර වන මේ ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ නගරය එදා කෝට්ටේ රාජධානිය සමයේදීත් අගනගරයේ විදිහට භාවිතා කරන්න විශේෂ හේතුවක් තිබිලා තියෙනවා. ඒ තමයි නගරයේ එක් පැත්තක් දියවන්නාවෙන් හා අනෙක් පැත්ත කොළොන්නාවෙන් වට වී නගරයේ ස්වාභාවිකව බලකොටුවක් ආකාරයට නිර්මාණය වී තිබීම. ඒනොත් අගනුවරට වඩාත්ම ආරක්ෂාව ලබා දීලා තියෙන්නේ මේ දියවන්නා ඔයම තමයි. එදා නාගරික තෙත්බිමක් වුණ මේ ප්‍රදේශය හරහා ගමන් කරපු දියවන්නා ඔය වඩාත් පුළුල් කරලා ජලාශ හදලා ක්‍රමවත් කළා. ඒ මැද තිබුණ කුඩා ගොඩබිම විශාල කරලා තමයි පාර්ලිමේන්තු ගොඩනැගිල්ලත් ඉදි කරලා තියෙන්නේ. ඒ විතරක් නෙවෙයි. කොළඹ මහනගර සීමාවේ ජලය රඳවා තබා ගැනීමට මෙන්ම ගම් වතුරෙන් ආරක්ෂා කිරීමටත් මේ දියවන්නාව වගේම ඒ ආශ්‍රිත වගුරු බිම්ද දායකත්වයේ සපයනවා. දියවන්නාවට නිශ්චිතව ජලය සැපෙන ජල මූලාශ්‍රයක් නම් නැහැ. එහෙම වුණත් පහත රට තෙත් කලාපයේ පිහිටි නිසාම මේ ජලාශයත් ඔයත් හැමදාමත් ජලයෙන් පිරීලා. මෙයින් ගලා බසින ජලය වැල්ලවත්ත ඇල හා කිරුළපන ඇල හරහා මහසයුර වෙත ගලා යනවා. වර්තමානයේදී මේ දියවන්නාව සමීප පරිසරය වැඩිහිටියන් වගේම කුඩා දරුවන්ගෙන්ද පිරීලා. ඒ ඇවිදින මන්තේරු වල ඇවිද යන්න, ව්‍යායාම කරන්න, ඒ වගේම සෙල්ලම් කරන්න, ඒ වගේම බෝට්ටු සවාරි යන්නත් පුළුවන්. දියවන්නාව ආශ්‍රිතව ඉදි කරලා තියෙන ඇවිදින මන්තීරු, දියත උයන පරිසරය, බැද්දගාන තෙත්බිම් උද්‍යානය කියන මේ සියල්ලකම ඒ සඳහා ජනතාවට අවශ්‍ය පහසුකම් සලසලා තියෙනවා. මේ කොහොම වුණත් දියවන්නා ඔයට බැසීම නම් ඉතාමත්ම අනුතුරුදායකයි. ඒ වගේම ජලාශ හා ඔය ඉවුරු වලත් ගමන් කිරීම ඉතා විමසිලිමත්ව කළ යුතුයි. ඒ මොකද දන්නවද? මේ දියවන්නා ඔයේ කිඹුල් ගහණය මේ වන විට ඉතාමත් වැඩි වෙලා. මේ නිසා ජනතාව ගැවසෙන ඔය අසබඩ ස්ථානවල ඔය ඉවුරේ ආරක්ෂිත දැල් ගහලා තියෙනවා.
ඒ වගේම කිඹුලන්ගෙන් ආරක්ෂා වෙන්න යනුවෙන් සඳහන් පුවරුත් සවි කරලා තියෙනවා. ඉතින් කොළඹ නගරයට සමීපව ඉන්න ඔබ තවමත් ගිහින් නැතිනම් දවසක ගිහින් බලන්න. අපි ගෙවන මේ ඒකාකාරී ජීවිතයෙන් මොහොතකට හරි මිදිලා නිදහසේ සැහැල්ලු බව විඳ ගන්න. ඒ වගේම ඔබ දුරින් ඉන්න කෙනෙක් නම් කොළඹ එන දවසක මොහොතකට හරි මේ අසිරිය විඳගත යුතුයි කියලා මතකේ රඳව ගන්න. එමනම් මේ වගේ අපේ තවත් උරුමයක් අරගෙන ඊළඟ වීඩියෝවෙන් අපි හමු වෙනතුරු අප එක්ක රැඳිලා ඉන්න. අපි සබ්ස්ක්‍රයිබ් කරන්න. ස්තුතියි.